es un carrusel, 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 carrusel. La vida es un carrusel. The welcoming hand of Singapore. ගොඩක් අය දන්න විදිහට මේ තමයි සිංගප්පූර් ආර්ට් මියුසියම් එක. මෙතෙන්ට සමහරු නම් කියන්නේ ලෝටස් ෆ්ලවර් එක කියලා. ඒකට හේතුව තමයි මේක එළියෙන් බලපුවාම නෙළුම් මලක් වගේ තමයි පේන්නේ. අපිට ලෝටස් ටවර් එක තියෙනවා වගේ එයාලට ලෝටස් ෆ්ලවර් එක තියෙනවා. මේ හරිය මම සද්ද අඩු කළේ නැහැ ඔයාලට අහන්න ඕන හින්දා. දෙයිම ගණන්නේ ඒ වගේම තමයි ඉතින් එන්ට්‍රන්ස් ෆී එකක් චුට්ටක් ගණන් වගේ තමයි. හැබැයි ඔයා මෙහි වැඩ කරන එක්කෙනෙක් නම් ඔයාගේ පාස් එකට චුට්ටක් අඩු වෙනවා. මට මෙතෙන්ට ගියේ $28ක් වගේ ප්‍රමාණයක්. තරහ වෙන්න එපා ඉතින්. ඩොලර්ස් කියලා කිව්වද මේක ඇත්තටම සිංගප්පූර් ඩොලර්ස්. ලංකාවේ සල්ලි වලින් සිංගප්පූර් ඩොලර් එකක් කියන්නේ මං හිතන්නේ මේ දවස්වල රුපියල් 235ක් වගේ. මේකේ නම ඉතින් ආර්ට් සයන්ස් මියුසියම් නේ. ඉතින් ආර්ට්ස්යි සයන්ස්යි එකතු කරලා තමයි හැමදේම හදලා තියෙන්නේ. ඔයාලට පේනවද මම ඇඳපු මාළුවා දැන් පීනනවා. ඇත්තටම මේක මම ඇඳපු මාළුවා නෙවෙයි මම පාට කරපු මාළුවා. කොහොමද ඔය මාළුවා ලස්සනයිද? මට කියන්න අමතක වුණානේ. ඔයාලට මෙතෙන්ටම යන්න ඕන නම් ඔයාලා ටිකට් ගන්න ඕනේ ෆියුචර් වර්ල්ඩ් යන තැනට කියලා. මේ හරිය තියෙන ඉතින් රොකට් හදන්න. රොකට් හදන්න විතරක් නෙවෙයි රොකට් එක පාට කරගන්නත් පුළුවන් ඔයාලට. එතන ස්ට්‍රක්චර්ස් කීපයක් දීලා තිබුණාට මට ඒකක්වත් හරියට හදාගන්න බැරි වුණා. කොහොම හරි try කරලා ඒක රොකට් එකක් මම ලස්සනටම හදාගත්තා. මෙතෙන්ට යනවා නම් ඔයාලා මතක් කරලා cover shoes දාගෙන යන්න. තිබුණ තැන්වලින් ආසම තැන තමයි මෙතන. මෙතනත් ඔයාලට තියෙනවා චිත්‍ර දෙකක් පාට කරන්න. ඒකේ එකක් තියෙනවා ප්ලේන් එකක් කුරුල්ල. ඔයාලට දෙකකින් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔයාලට ගැජට් එකක් හම්බ වෙනවා. ගැජට් එකක් කිව්වට මං හිතන්නේ ඒක ෆෝන් එකක්. ඒ ෆෝන් එකෙන් ඔයාලා ඇඳපු කුරුල්ලව හරි ඔයාලා ඇඳපු ප්ලේන් එක හරි ඔයාලටම අරගෙන යන්න පුළුවන්. හරියට ඉතින් ඔයා ප්ලේන් එකක් ඇන්දන ඔයා ඒ වෙලාවට පයිලට් කෙනෙක් එනවා. ඔයාලට පේනවද මෙතන සේව් මී කියලා මාළුවෙක් යනවා. සේව් මී මාළුවව දැකපු ගමන් මට හිතුනේ මොකද කියනවනම් ඒ පාට කරපු එක්කෙනා මාරාතතියකින් ඇත්තේ කියලා. හැබැයි මගේ පාර්ට්නර්ට නම් තිබුණේ ඊට වඩා වෙනස් අයිඩියා එකක්. එයා කිව්වේ මාළුවාව බේරගන්න කියලා තියෙන්නේ කියලායි. සමහරට ඉතින් ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මොකක් හරි ඉතින් අපිට වැඩකුත් නෑ නේවා. අන්තිමට ඉතින් එහෙම හරි කියමු. මම වැඩ කරන්නේ මෙන්ටල් හෙල්ත් හොස්පිටල් එකක හින්දා මට එහෙම හිතනවා ඇති සමහර විට. ඒ කොහොම වුණත් මේ හරි අතරම අපි එන්ජොයි කරා. ඒක makes me feel special. No heaven on earth if I can't be with you. Swim in your eyes so I can tell the truth. I got so high. මේ ඉතින් මගේ කුරුල්ලා. මගේ කුරුල්ලා කිව්වද මම පාට කරපු කුරුල්ලා. එතන හිටපු ලේඩි කිව්වා හරිම ලස්සනයි කියලා. කොහොම වුණත් මටත් එයා පියාඹද්දි ලස්සනයි කියලා වගේ පෙනුනනම් තමයි. මේ හරිය තමයි ආර්ට් මියුසියම් එකේ අන්තිම තැන. බලන්නකෝ ඒ හරිය ලස්සන. අවුරුදු දෙකක්ම මේ හිටියට මම කවදාවත් මෙතනට ගිහිල්ලා තිබුණේ නැහැ. ඔයාලත් ගිහිල්ලා බලන්න විස්තර මට කියන්නකෝ.